සාදරයෙන් පිළිගන්නවා ඔබව එජ්ජේ වීඩියෝස් වෙතින් තවත් අධ්‍යාපනික වීඩියෝවකට. හිතනවා ඔබේ ගද්‍ය රචනයට කතාවට කරුණු රැස් කරගන්න මෙම වීඩියෝ ඔබට උපකාරී වෙයි කියලා. මෙම මාතෘකාවට අදාළ තවත් කරුණු පහත කමෙන්ට් ලෙස හෝ එජ්ජේ වීඩියෝස් අප Facebook page තුල පළ කෙරෙන අතර මෙම මාතෘකාවට අදාළ ඔබ සතු කරුණු කමෙන්ට් ලෙස පළ කිරීමෙන් ඔබ වැනි දැනුම සොයන බොහෝ දෙනෙකුට උපකාරයක් වෙන්න ඔබටත් පුළුවන්. එජ්ජේ වීඩියෝස් channel subscribe කර channel පවත්වාගෙන යාමටත් සහායක් වන්න. රචනා මාතෘකාව ජංගම දුරකථන භාවිතයේ අනිටු ප්‍රතිඵල. කුඩා බොත්තම් කිහිපයක් එබූ සැනින් ලෝකයේ එහා කොනේ සිටින ඕනෑම කෙනෙකුට කතා කළ හැකිය. ඒ කොතරම් විශ්මිත ක්‍රියාවක්ද. ලෝකයේ කුඩා කිරීමේ අපූර්ව හැකියාවක් මෙම කුඩා යන්ත්‍රයට තිබේ. ජංගම දුරකථනයක් ඇති කෙනෙකු සොයා ගැනීම ඉතා පහසුය. ජංගම දුරකථනයක් නොමැති අයෙකු සොයා ගැනීම අද දවසේ කලුනික සෙවීමටත් වඩා අපහසු දුෂ්කර දෙයකි. බාල මහලු සියල්ලන්ම ළඟම ඇති සුලභ භාණ්ඩයක් ලෙස ජංගම දුරකථනය හැඳින්විය හැකිය. පොල් කඩන පුද්ගලයා පවා ජංගම දුරකථනයේ ඉනේ ගසාගෙන පොල් ගසට නැග පොල් පැසී ඇති බව ජංගම දුරකථනයෙන් ගෙහිමියන් අමතන තත්වයට අදපත්ව තිබේ. මිනයින් බලන කල ජංගම දුරකථනයේ භාවිතයට නොගන්නා කෙනෙකු සොයා ගැනීමට උගහට වී තිබේ. ජංගම දුරකථනය වර්තමානයේ වන විට පොදු අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී හමාරය. කෙනෙක් ආමන්ත්‍රණය කිරීමට පමණක් නොවේ. ජංගම දුරකථනය විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීම, ප්‍රවෘත්ති දැන ගැනීම වැනි කාලීන සිදුවීම් රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍යයන්ටත් වඩා ඉක්මනින්ම ජංගම දුරකථනයේ ඔස්සේ දැනගත හැකිය. ඔය පාරෙන් ඔබ ගමන් කරන්න එපා. වාහන අනතුරක් වෙනත් මාර්ගයක් භාවිතා කරන්න. වැනි වැදගත් පණිවිඩයක් උදෑසන වාහන තදබදයක සිරවී සිටින රථ වාහන හිමියෙකුගේ ජංගම දුරකථනයට ලැබීම කොතරම් ප්‍රයෝජනවත්යක් වේද කාලයේ ඉතිරි වේ. වාහන තදබදය සමනය වේ. නිසි වේලාවට කාර්යාලයට හෝ පාසලට ගමන් කිරීමට හැකි වේ. තොරතුරු sannivedanaya පමණක් නොවේ. ජංගම දුරකථනයේ මගින් විනෝදාස්වාදයේ ලැබී හැකිය. ජංගම දුරකථනයේ ඔස්සේ තමන් කැමති ගීත ඇසීමේ හැකියාව තිබේ. ජංගම දුරකථනයේ ඔස්සේ අන්තර්ජාලයටද ප්‍රවේශ විය හැකිය. වර්තමානයේ බොහෝ විභාග ප්‍රතිඵල නිකුත් වූ සැනින් අන්තර්ජාලයට පිවිසීමෙන් හෝ කෙටි පණිවිඩ ලෙසින් එසැනින් දැනගැනීමේ පහසුව සැලසී තිබේ. ජංගම දුරකථනය විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රතිඵලයකි. එක් දුරකථන අංකයකට පමණක් එක් අවස්ථාවක කතා කිරීමට හැකිව පැවතිනි. නමුත් වර්තමානයේ එක් අවස්ථාවක එක් දුරකථන අංකයකට පමණක් නොවේ, අංක කිහිපයකට එක් විට එක මොහොතේ කතා කිරීමට හැකි වේ. එමෙන්ම ඡායාරූප ලබා ගැනීම, වීඩියෝ කිරීම වැනි කාර්යයන්ද කළ හැකි වේ. මෙවැනි උපකරණ අද දවසේ මරුවා කැඳවන වසංගතයක් බවටද පත්ව තිබෙන ලකුණු පෙනෙන්නට ඇත. ජංගම දුරකථන පාසලට රැගෙන යාම කොතරම් තහනම් කොට පැවතියද පාසල් ළමුන් ඒවා රැගෙන යාම සිදුවේ. පාසල් කාලය තුලද තහනම් කොට ඇති ජංගම දුරකථන භාවිතයට ගැනේ. එය ශිෂ්‍යයාගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වීමට මුල පුරන හේතුවකි. එමෙන්ම සිසුවා ඉගෙනීමේ නිරත පුද්ගලයෙකි. රැකියා කරන්නෙකු නොවේ. ජංගම දුරකථන භාවිතය නිසා අධික වියදමක් දරන්නට දෙමාපියන්ට සිදුවේ. ඒ අධ්‍යාපනයට වියදම් කිරීමට වඩා මුදල් නාස්ති කිරීමකි. එමෙන්ම ජංගම දුරකථන භාවිතය අනිසි ලෙස භාවිතා කිරීම වර්තමානයේ ප්‍රබල ගැටලුවක් වී තිබේ. ජංගම දුරකථන මගින් මනස දූෂණය කරන අසභ්‍ය වීඩියෝ නැරඹීම, අනවශ්‍ය ආකාරයට අන්තර්ජාලයට ප්‍රවේශ වීම සිදු කරයි. මේ නිසා තාක්ෂණය තුළින් සිසුවා විනාශ මුඛයට ළඟාවීමක් සිදුවේ. sannivedana කාර්ය පහසු කිරීමට ජංගම දුරකථන ඉවහල් වේ. නමුත් එම තාක්ෂණයේ වැරදි ආකාරයට භාවිතා කිරීම ව්‍යසනයට හේතු වේ. සංකීර්ණ වෙහෙස ක්‍රමී වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ, ව්‍යාකරණ හා තාක්ෂණික දෝෂ පිළිබඳවද කනගාටුව පළ කරන අතර ඔබට සුලියම්ම උපකාරයක් වුණා නම් මෙම වීඩියෝව ඒමට මහත් සතුටක්. හමු වෙමු නැවතත් මෙවැනිම වූ අධ්‍යාපනික වීඩියෝවකින්.